ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට beautiful nature YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද යමු අලුත් වීඩියෝ එකට. ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නේ නිවසක තියෙන ඇස්වා කටවා හෝවා දුරු කරලා නිවසට සෞභාග්‍ය වාසනාව ධනාත්මක ශක්තියින් වර්ධනය කරගන්න තියෙන සුළු ක්‍රමයක් ගැනයි. ඉතින් මගේ වීඩියෝ නරඹන්න. ශ්‍රී ලංකාවේ පැරණි ජන සමාජයේ මෙන්ම ඉන්දියානු සංස්කෘතියේද කෝමාරිකා ශාකයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකාවේ බොහෝ නිවෙස්වල කෝමාරිකා පැලයක් වගා කරලා තියෙනවා. කෝමාරිකා පැලයක් නැති නිවසක් සොයාගන්න දක්නට නොමැති තරම්ය. නිවාසවල, කඩසාප්පුවල හෝ අලුතින් ඉදිකරන ගොඩනැගිලිවල ඉදිරිපිට කෝමාරිකා පැලයක් මුලත් සමග ගලවා උඩු යටිකුරු කර ලණුවකින් එල්ලා තබනු ලැබේ. මෙසේ කිරීමෙන් ඇස්වහ කටවා හෝවා දුරු වී එම ස්ථානවලට වාසනාව උදාවන බව සැලකෙනවා. කෝමාරිකා ශාකයේ ජීව ශක්තිය ඉහළ බැවින් නිවසට සෞභාග්‍ය සහ දීර්ඝායුෂ ළඟා කර දෙන බව විශ්වාස කරනවා. ඊජිප්තු වැසියෝ මෙම ශාකය අමරණීය ශාකය ලෙස නම් කරනවා. එවැගේම චීන සංස්කෘතියේන පෙන්ෂුයි විද්‍යාවේදී කෝමාරිකා ශාකය නිවසට ධන ශක්තියින් වර්ධනය කර නිවසට වාසනාව ළඟා කර දෙන බව විශ්වාස කරනවා. ඒ සඳහා ඒගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් ඔබත් ඔබේ නිවසේ ඇස්වහ කටවහ හෝවහ දුරු කිරීමට නිවස ඉදිරිපිට කෝමාරිකා පැලයක් සිටුවා තබන්න. එසේත් නැත්නම් කෝමාරිකා පැලයක් සිටු මල් පෝච්චියක් තබන්න. ඔබට සුබ දවසක් වේවා. යහපතම වේවා. ස්තුතියි.